ඒක අනිත් මිනිස්සු එළියට ගෙනාලා මේක ප්‍රශ්න කරනකන් හිටියේ. ඇයි මේ පුජ්‍යල ඒ පිළිබඳව ගිහිල්ලා CID එකට පැමිණිලි නොකළේ? එතකොට ඇයි ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුවත් නොකරේ? ඒක තියෙන්නේ හොරකම නිසා තමයි එහෙම නොකලේ කියන එක තමයි අපේ අදහස. හැබැයි ඊට පස්සේ මේගොල්ලෝ මොකද කරන්නේ? ඊට පස්සේ පත් කරන කොමිටියට පත් කළාට වැඩක් නැහැ. බාණ්ඩාගාර මේ අමාත්‍යංශ මුදල් අමාත්‍යංශ ලේකම්තුමා පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා ගිහිල්ලා මුදල් අමාත්‍යංශ ලේකම් වුණු පුජ්‍යලෙක්. ඒ පුජ්‍යලයා ජාතික ජන බලවේගයේ අපේක්ෂකෙක් ජාතික ලයිස්තුවෙන් ආපු. ඒ පුජ්‍යලයා අයින් වෙලා ගිහිල්ලා සාධාරණයක් වෙයිද නැද්ද? මුදල් අමාත්‍යවරයා හැටියට ජනාධිපතිතුමා ඉඳලා මේකට සාධාරණයක් වෙනවද නැද්ද? CID එකට ගියාම ඒගොල්ලන්ගේ විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සංගමයේ නිලධාරියෙක් CID එක බාර වෙන්නව නම් එතනට ගිහිල්ලා සාධාරණයක් වෙනවද මිනිස්සුන්ට? ස්වාධීන ආයතනයකින් මේ පරිශ්‍රණය කළොත් ඇරෙන්න මේ කියන ආණ්ඩුවෙන් පත් කරන කොමිටි වලින් කිසිම පළක් වෙන්නේ නැහැ කියන එක දැනගන්න ඕන. ඒක නිසා මේක හොරකමක් කියන එක පැහැදිලිව තේරුම් ගන්න ඕන. හැකර්ලා ගහන්නේ මේ වගේ තුට්ටු දෙකේ වැඩ හැකර්ලා කරන්නේ නැහැ. $2.5ක් වගේ මුදලකට මේ හැකර්ලා ගහන්නේ පිස්සු නෑ උන්ට. ඒක නිසා මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා හොරු අල්ලනවා කියමින් ඒ පින්තූරේ ලෝකෙට පෙන්නන ගමන් උන්ගේ හොරකම යටින් කරගෙන යනවා. ඒ පින්තූරෙන් වහගන්න මේ පැත්ත යටින් හොරකම කරගෙන යනවා. ඒක නිසා දැන් මේක පෙන්නන්න ගියාම පෙන්නන්න මිනිස්සුන්ට ಜಾති දානවා. අපි දැක්කා සුගීස්වර බණ්ඩාර මැතිතුමා ගිය වෙලාවේ සුගීස්වර බණ්ඩාර මැතිතුමාට ගොම ගහලා උණු බිත්තර ගහලා එළවන මේ මාලිමාවේ කාඩර් එකේ ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ ගොයියෝ එකතු වෙලා ගිහිල්ලා ගහනවා. හැබැයි උන්ට එහෙම මිනිස්සු කවදාවත් උන් එක්ක එකතු වෙලා නැහැ. උන්ගේ කාඩර් එකේ 3.0 ගානක් තියුණා නම් එතකොට 103යි නම් හිටියේ. ඒ 103ක් මේ වෙනකොට නැති වෙමින් පවතින. ඒක නිසා විරෝධතාවයකට ගහන්න තරම් පිරිසක් නැහැ. හැබැයි උන්ට කියනවා උඹලගේ ගෝත්‍රික මානසිකත්වයෙන් දැන්වත් මිදියල්ලා. උඹලා ආණ්ඩුවක් කරන්නේ. ආණ්ඩුවක් කරනකොට ගෝත්‍රික මානසිකත්වයෙන් මිදියල්ලා. උඹලා හැමදාම කලේ ගෝත්‍රික සටන් ගෙනල්ලා මේ රට විනාශ කරපු එක. 71 කළා, 88 89 කළා, 2022 කළා. මිනිස්සුන්ට ගැහුවා, මිනිස්සුන්ගේ ගෙවල් කැඩුවා, පාර ගානේ ඇදගෙන ගියා, බස් පිට්ටුවා. මේ රට විනාශ කරන තැනට මේ ගෝත්‍රික මානසිකත්වය ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණ. අදත් ඒක කරනවා නම් පරිස්සම් වෙලා මහතුරුනි උඹලට ඒක හැමදාම කරන්න බෑ. මොකද ඔය ගෝත්‍රිකයන්ට ඕනිවට වැඩිය නටන්න දෙන්නෙත් නෑ. ඒක නිසා සාමකාමී පරිසරයක් තුල මිනිස්සෙකුට තියෙන්න ඕන මානව හිමිකමක් ගිහිල්ලා උද්ඝෝෂණයක් කරන්න. ඒක තිබුණා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව යටතේ. ඒක නිසා තමයි වෙනම තැනක් වෙන් කළ තුණා ඒ විදිහේ කරන්න. හැබැයි අන්තිමේට ඒවා සේරම දඩවීමා කරගෙන අන්තිමේට ගෙවල් පුච්චලා ඉස්සලා උන් කිව්වේ කොහොමද අරගලේට අපි තමයි ගැහුවේ කිව්වා. ගැහුවේ පොදු ජන පෙරමුණේ ආණ්ඩුවේ කිව්වා. හැබැයි අරගලේ එන්න කලින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගෙදරට ගැහුවේ එතන බස් කිලිතිවේ. මුන් ඒව ආරම්භ කරන්නේ. අදත් අර නිකරුණේ ගිහිල්ලා පහර දෙනවා අර මේ සුගීස්වර බණ්ඩාර මහත්මයාලා ඇතුළු ගිහිල්ලා උද්ඝෝෂණයට කුණු බිත්තර ගහලා ගොම ගහලා උන් තමයි පහර දෙන්නේ. ඒකට ප්‍රතිචාර දැක්කොත් එහෙම කියන්නේ මෙන්න ප්‍රචණ්ඩත්වයේ වපුරන විපක්ෂික. ඒක තමයි උන්ගේ ක්‍රියාවලිය. ඒක නිසා කරුණාකරලා කියනවා ඔය පැලවත්තේ ගොයියන්ටත් කියනවා ආණ්ඩු කරන නමුත් ආණ්ඩුවේ නෙවෙයි තාම කැලේ කියලා හිතාගෙන ඉන්නේ උන්ටත් කියනවා පරිස්සම්ගිය මාතුරුනි ඕනිවට වැඩිය පාඩ දාන්න එපා. මිනිස්සු කියන්නේ නිවට නියාලු જાතියක් නෙවෙයි විපක්ෂේ ඉන්නේ. උන්ටත් යම් කිසියකින් උඹලා දාන පාට වලට වඩා පාට දාන්න පුළුවන්. ඒක නිසා අවිහිංසාවාදීව කරන වගුලක් කරගැරිලා ගෝත්‍රිකයෝ වෙන්න එපා. තව අවුරුදු 10 ගණන් පස්සට යන්න එපා. කොළාඳුන් ඇදින ඒ වාගේ මස් පුච්චන් කර જાතියක් බවට පත් වෙන්න එපා කියලා ඉල්ලස්.